Hello guys, කොහොමද ඉතින් ඔයාලට? ගොඩක් කාලෙකින් පස්සේ වීඩියෝ එකක් කරපු නැති හින්දා වීඩියෝ එකක් කරන්න බැලුවා. ඉස්සෙල්ලා වීඩියෝ එකේ මම මගේ ජොයිනින් වීඩියෝ එක දාලා තිබ්බා. ජොයිනින් වීඩියෝ එක දාපු හින්දා මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ජොයින් කරපු තැන ඒ වගේම මෙහි තියෙන ෆැසිලිටිස් මොනවාද ඒ වගේ පොඩි වීඩියෝ එකක් කරන්න තමයි බැලුවේ. ඉස්සෙල්ලාම මම කියන්න ඕනේ මම මේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක ගන්න පළවෙනි පාර ඔන් බෝඩ් ඉන්නේ. මං ඉන්නේ නැවක නෙමෙයි ඔෆ්ෂෝර් එකක්. ඔෆ්ෂෝර් කියන්නේ රිග් එකක්. අපේ ලංකාව කට්ටිය ගොඩක් දුරට ඔෆ්ෂෝර් ගැන දන්නේ නැති හින්දා මෙහි තියෙන ෆැසිලිටිස් මොනවාද මේ කොහොමද ඔෆ්ෂෝර් එක ගැන ඒ කියන්නේ ඔෆ්ෂෝර් කියන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් තමයි normally පෙන්වන්න හැදුවා ඔයාලට. ගොඩක් දුරට සමහර ඔෆ්ෂෝර් වල වීඩියෝ කරන්න ෆොටෝ ගන්න එහෙම එලෝ කරන්නේ මම පොඩියට මේ වීඩියෝ ටිකක් කරගත්තා. ඒ ටික අප්ලෝඩ් කරලා ඔයාලට සාමාන්‍යයෙන් පෙන්වන්න තමයි හැදුවේ. මේ අද වීඩියෝ එකේ මම ඔෆ්ෂෝර් එකේ තියෙන කැබින් එක ඒ වගේම මෙස් රූම් ගෙලි ඩ්‍රයි ස්ටෝර් ඒ වගේ දේවල් තව හොස්පිටල් ජිම් තව හෙලි බ්‍රීෆින් රූම් එක සිනමා එක ස්මෝකින් ඒරියා තව අවුට්සයිඩ් එක ඩෙක් එකේ පැත්ත ඒ වගේ පොඩි වීඩියෝ ටිකක් තමයි අරගෙන ආවේ. මේ එහෙනම් වීඩියෝ එක බලමු. ඉතින් කැබින් එකෙන් එළියට ගිහිල්ලා එක එක දේවල් බලමු. මේක සෙකන්ඩ් ඩෙක් එක මේ රිග් එකේ ලෙවල් 4ක් තියෙනවා කියන්නේ ඩෙක් 4ක්. මේ කැම්බෝස් ඔෆිස් එක. කැම්බෝස් කියන්නේ කේටරින් එකේ ලොක්කා. කේටරින් ගෲප් එකේ මැනේජ්මන්ට් එකේ ලොකුම සීනියර් කෙනා තමයි කැම්බෝස්. මේ තුන්වෙනි ඩොක් එකේ මේක තමයි හෙලි ඩෙක් එක. මේ පිටත
පැත්තෙන් සෙකන්ඩ් ලෙවල් එකට ගියාම ස්මෝකින් ඒරියා එකයි පොඩි කැෆිටේරියා එකක් තියෙනවා. ක්‍රේන් එක පාත් කරලා තියෙන්නේ මේ. ස්මෝකින් ඒරියා එකයි ස්මෝකින් ඒරියා එකයි එතන පොඩි කැෆෙටේරියා එකක් තියෙනවා. එතන පොඩියට කැෆෙටේරියා එකක් තියෙනවා. මේ පැත්තේ ලයිෆ් බෝට් එක තුන්වෙනි ෆ්ලෝර් එක බැලුවා. මේ টොප් ලෙවල් එක බලමු. බාජ් මාස්ටර් ඔෆිස් එකයි ජිම් එකයි හෙලි බ්‍රීෆිං රූම් එක. ජිම් ෆැසිලිටි එකක් තියෙනවා. ඔක්කොම දේවල් තියෙනවා මෙතන. කැරම් බෝඩ් එකක්. TV. जिम එකෙන් එළියට ගියාම එලිවේටින් රූම් එක සිනමා එක. මේක තමයි එලිවේටින් රූම් එක. ඒ කියන්නේ හෙලිකොප්ටර් එකකින් එද්දි කොහොමද මොකද කරන්න ඕනේ කොහොමද එන්න ඕනේ ඒ වගේ දේවල් පොඩ්ඩක් කියලා දෙනවා. පොඩි වීඩියෝ එකක් දාලා ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් දෙනවා. බ්‍රීෆිං එකක් වගේ. දැන් මෙතනින් අපි සෙකන්ඩ් ලෙවල් එකට ගිහිල්ලා සෙකන්ඩ් ලෙවල් එකෙන් ෆස්ට් ලෙවල් එකට යමු. ෆස්ට් ලෙවල් එකේ තමයි හොස්පිටල්, ලොන්ඩරි, මෙස් රූම්. එතනම කෙබින් එකක් බලාගෙන ඒ ඔක්කොම බලාගෙන ගෙලි එකට යමු. මේ තියෙන්නේ සෙකන්ඩ් ලෙවල් එක. මේ පැත්තේ තියෙන්නේ හොස්පිටල් එක. හොස්පිටල් එකත් පොඩ්ඩක් බලමු. ඒක ටිකක් තියෙනවා. තවතර ස්ට්‍රෙචර් එකක්.
ECG machine එක. ඇඳවල් දෙකක් තියෙනවා. එතන පොඩ්ඩක් Attention all personnel. This is not a drill. This is not a drill. H2S detected on the platform. All personnel proceed to the master station. මම හොස්පිටල් එක වීඩියෝ කරගෙන ඉද්දී එතන ඔයාලට එලාම්යක් ඒ කියන්නේ හදිසි එමර්ජන්සි එලාම්යක් ඇහිලා ඇත්තේ ඒක මේ H2S මේ ගෑස් එලාම් එක ඒ කියන්නේ අවුට්සයිඩ් ඩෙක් එකේ ඩ්‍රිල් කරන පැත්තේ මේ H2S ගෑස් මේ බෝ වෙලා මේ එලාම් එක ඇතුලේ තියෙන්නේ ඒ අපේ රිග් එකේ ලොක්කා ඇනවුන්ස් කරේ මාස්ටර් ස්ටේෂන් එක මේ මාස්ටර් ස්ටේෂන් එකට ප්‍රොසීඩ් වෙන්න කියලා. එතනින් එහාට තියෙන්නේ චේන්ජින් රූම් එක ලොන්ඩ්‍රි එක. මේ වැඩ කරන කට්ටියගේ කවරෝල් ඒවා තියෙන ලොකස් තියෙන කොමන්ට් වල මෙතනින් මෙහාට ගියාම ඔක්කොම රූම්ස් මෙස් රූම් ප්‍රේයර් රූම් ඒවා තියෙන්නේ. මේකෙන් කෙබින් එකක් බලාගෙන යමු. කෙබින් එකක් මේ තියෙන්නේ බාත් රූම් එක. කොමන්ට් එකක් තියෙනවා. ෂවර් හොට් වෝටර් එක. එක රූම් එකේ දෙන්නෙක් ඉන්නා වගේ බෙඩ් එකක්. බෙඩ් එකට මෙතන ලයිට් එකක් තියෙනවා. පර්සනල් එකට කර්ටින් එකක් තියෙනවා. මෙහෙම සම්පූර්ණයෙන්ම වහගන්න පුළුවන්. එන්න සම්පූර්ණයෙන්ම වහගන්න පුළුවන්. බෙඩ් දෙකක් පුටුවක් තියෙනවා. මේසයක්. මේ ටේබල් ලයිට් එකක් තියෙනවා. මෙතන කබඩ්ස් දෙකක් තියෙනවා. බෑග්ස් අනම්මනම් තියාගන්න. තව උඩහ ලයිෆ් ජැකට් එක. මෙතන තියෙනවා එමර්ජන්සි ඩ්‍රිල් එක කරන්න BA සෙට් එක. මෙතන මෙහාට අපි මෙහෙම ගිහිල්ලා මෙස් රූම් එකයි මුස්ලිම් අයගේ ප්‍රේයර් රූම් එක තියෙනවා. ඒවත් බලාගෙන ජෙලි එක ටික බලාගෙන මේ තියෙන මෙස් රූම් එක. මෙහා පැත්තේ එකම ළඟ තියෙන්නේ ප්‍රේයර් රූම් එක. ප්‍රේයර් රූම් එක පොඩ්ඩක් බලාගෙන යන්න. मुस्लिम आएगा प्रेयर रूम में रूम में तो टकीला मेस रूम में कर ये तीन मेस रूम में कर आइसक्रीम डिफीस से तीनों इतना कूलर रेखा जूस मन फ्रेश मिल्क लंच के वेला मेतना डेसर्ट मॉक कर दीनो मतलब कैन आइटम्स एनर्जी ड्रिंक
හැම මේස් එකම වගේ මේ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ටිකක් තියෙනවා. සෝස්, මයොනයිස්, කෙචප්, ටීවී දෙකක්, මේ මොකුත් රෙඩි වෙලා නැහැ, වෙලා තියෙනවා තව. මෙතනින් කේම ගන්න ඕනේ. කාපු ප්ලේට්ස් ටික මෙතනින් දෙන්න ඕනේ මේ වගේ. මේක වීඩියෝ එකක් මම දාන්නම්. Nescafe Gold, Milk, tea. කොහොම ගිහිල්ලා ගෙලිය එක ඇතුලේ බලමු. ගෙලිය එකෙන් පිටිපස්සේ පැත්ත මේ තියෙන්නේ. මේක තමයි මේ රික් එකේ තියෙන අර ෆුඩ් වේස්ට් ටික මොහොතට දාන මැෂින් එකක්. මේ ඇස්සේ මොහොතට දානවා. ප්ලේට් එකක් තියෙන්නේ. ප්ලේට් එකෙන් පොඩි පොඩියට කෑලි වලට කපලා මොහොතට දානවා. මේ පැත්තේ මේ ගාබේජ් එක මේක ඇස්සේ දාලා